යන්නකො ළමයෝ. අනේ අම්මේ මට ආයි මංගලයි වැඩට එන්න එපා කිව්වා. මොකද පුතේ? ලොකු නෝනා එන්න එපා කිව්වා අම්මේ. අනේ අම්මේ දැන් මම මොකද කරන්නේ? මම කොහොමද අම්මා බලාගන්නේ? අනේ මගේ පුතේ අඬන්න එපා පුතේ. අපි මොකක් හරි කරමුකෝ. දැන් දු අඬන්න නැතුව ඉන්නකෝ. අනේ මට තේරෙන්නේ නැහැ අම්මේ. අම්මගේ බෙහෙත් ටික ගන්න කොහමද? අපි දැන් කන්න බොන්නේ කොහමද? අනේ මගේ දුවේ දැන් ඕවා ගැන හිතන්න නැතුව ඉන්නකෝ. අපි මොනවා හරි කරමු ඉතින්. සඳුනි ලොකු බේබි මොකද මෙහෙ? අම්මේ දැන් ඔයාට කොහමද? ඒ තරම්ම ගුණයක් නෑ ලොකු බේබි. අනේ සඳුනි අද උන දෙයට මට සමා වෙන්න. ඔයා දන්නවනේ ඉතින් අපේ මමීගේ හැටි. කමක් නෑ ලොකු බේබි. අම්මේ මම ආවේ අම්මගෙන් පොඩි කාරණාවක් අහන්න. කාරණාවක්? ඒ මොකද ලොකු බේබි? අම්මේ මේ මම සඳුරිට ගොඩක් කැමතියි. මම කැමතියි අම්මේව කසාද බඳින්න. මොකක්? අනේ ලොකු බේබි මොනවද මේ කියන්නේ? අනිත් එක ලොකු බේබිලා කවුද අපි කවුද? කවදාවත් ලොකු මැඩම් නම් මේකට කැමති වෙන එකක් නෑ. අම්මා බය වෙන්න එපා අම්මේ. මම අපේ මම්මිව කැමති කරගන්නම්. මට ඕනේ අම්මයි කැමැත්ත. අනේ ලොකු බේබි මම මොකද කැමති වෙන්නද ලොකු බේබි? අනේ මට බයයි ලොකු බේබි. ලොකු මැඩම් දැනගත්තොත් මගේ කෙල්ලට මොනව කරයිද දන්නේ. අම්මා බය වෙන්න එපා අම්මේ. මම සඳුනිට මුකුත් වෙන්න දෙන්නේ නෑ. මේ සඳුනි ඔයා කැමතිද මම මැරි කරන්න? අනේ ලොකු බේබි අනේ කියන්නකෝ. ඇජෙන්න එපා ඉතින්. මං කැමති. අනේ අම්මේ මගේ කකුල. අනේ රෝස් දුව. අනේ ලොකු පුතේ චුට්ටක් එන්නකෝ ඉක්මනට. අනේ මමි මේ මොකද? අනේ මමි මොකද උනේ? මමි අනේ මමි ඇයි මේ? අනේ නැන්දි ඔයාට මොකද මේ උනේ? අනේ මගේ පුතේ මගේ කකුල කැඩෙන්නේ වගේ. අනේ මට තේරෙන්නේ නැහැ පුතේ. මාව ස්පිතාලෙට යන්නකෝ. මේ මල්ලි ඉක්මනට යනවා. ගිහින් වාහනේ ගන්න මම හොස්පිටලෙට ගෙනියන්න. අපෝ මේ ගෑට මේ මොකක් වුණා දෙක පාරටම? අපෝ මට බලාගන්න වෙන්නේ නැහැ ඒ පාර. රෝස් මම චුට්ටක් අල්ලන්න ඉක්මනට. මොකක්? මේ අනේ ලොකු මගේ මේ අත කැක්කුමයි. නැන්දි විශ්වතින් මටත් හොස්පිටල් නතර වෙන්න වෙයි. මේ ලොකු නැන්දිට මොනවා වෙලාද? ડોක්ටර් මොනවාද කිව්වේ? මමීට ආයෙ ඇවිදින්න බැරි වෙයි කිව්වා රෝස්. කවදාවත්. මොකක්? දැන් කවුද මේවා බලාගන්නේ? ඉතින් ඔයා ඉන්නවනේ රෝස්. ඔයාලට පුළුවන් නේ මමීව ටිකක් බලාගන්න. ලොකු දෙයක් නෑ රෝස්. මමීව ටොයිලට් එකට එකයි යන්නයි ආව නාවන්නයි. එයාට බත් ටික කාලා බෙහෙත් ටික දෙන්නයි තියෙන්නේ. මොකක්? පිස්සුද? මට බෑ. මම වැඩකාරයෙක් කියලා හිතුවද? නාවන්න? ඊයා. අනේ රෝස් මහ ලොකු දෙයක් කිව්වේ නෑනේ ඉතින්. අනිත් එක පිට කෙනෙක් නෙමෙයිනේ. මේ වගේ නැන්දිනේ. නැන්දි කියලා ඔය වැඩ කරන්න මට බෑ. මම යනවා යන්න. මම මෙහෙ ඉන්නේ නෑ. අනේ රෝස් දුව මං හිතුවේ දුව ඔයා මට ඔහොම කතා කරයි කියලා. අනේ මේ නැන්දි මට පිස්සු නෑ ඔයාගේ වැඩ කර කර ඉන්න. මල සමය මං යනවා යන්න. මමී ඔයාට සතුටුද දැන්? අර අහිංසක කෙල්ලවත් එලවගත්ත දෙන්න එක එකතු වෙලා. මමී ඔයා මගේ රෝස් දුවත් කීකී ඔලුවට තියාගෙන හිටියා නේද? දැන් හොඳයිද? අනේ මට සමා වෙන්න පුතේ. මං හිතුවේ නෑ පුතේ රෝස් දුව මට මෙහෙම කරයි කියලා. මමීට මං කිව්වනේ මමී කලිනුත් කොහෙද ඉතින්? මමී ඇහුවේ නෑනේ. දැන්වත් තේනවද මමීට මිනිස්සු කවුද කියලා? ලොකු නෝනා සඳුනි ඔයා මෙහෙ. ලොකු බේබි අනේ ලොකු නෝනාට මොකද උනේ ලොකු බේබි? අනේ සඳුනි
මමීට ඇවිදින්න බෑ සඳුනි. දැන් එයා බලා ගන්නත් කවුරුත් නෑ. ඇයි රෝස් මැඩම් කෝ බේබි? රෝස් මැඩම් තමා. එයා අපිට ආදරය කරන නෙමෙයි සඳුනි මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. එයාට ඕනලා තියෙන අපේ දේපල. එයා අම්මා එක්ක ආපු ගමන් ගියා සඳුනි අම්මා බලා ගන්න වෙයි කියලා. කමක් නෑ ලොකු බේබි මං ඉන්නවනේ. මං ලොකු නෝනා බලා ගන්නම්. ඒ සඳුනි ඔයාට අපේ අම්මා සලකන විදිය මතක නැද්ද? ඒකට කමක් නෑ බේබි. මං ඒවා හිතේ තියාගෙන ඉන්නේ නෑ. අනේ සඳුනි ඔයාට ගොඩක් පින් සඳුනි. ලොකු නෝනා වතුර රත් කරා අපි නාලයිමු නේද? අනේ සඳුනි දුව. අනේ මට ඔයාගේ මූණ බලන්න ලැජ්ජයි දුව. අනේ මං ඔයාට සලකපු විදිය හරිම කැතයි. අනේ මට සමා වෙන්න දුව. අනේ ලොකු නෝනා ඕවා හිතන්න එපා දැන්. ඒ උනාට දුව ඔයාට මං කොච්චර නපුරු විදියටද සැලකුවේ. ඒත් ඔයා මාව බලා ගන්න විදිය. අනේ මට සමා වෙන්න දුව. මට තේරෙන්නේ මං ඔයාගෙන් කොහොම සමාව ඉල්ලන්නද කියලා. සඳුනි අනේ සඳුනි මට සමා වෙන්න සඳුනි. මගේ අතේ ඔයාට ලොකු වැරද්දක් වෙන්න ගියේ. අනේ මට සමා වෙන්න සඳුනි. ලොකු පුතා මට පුතාට දෙයක් කියන්න තියෙනවා. මොකක්ද අම්මේ? කියන්න. පුතේ මං කැමති ඔයා මේ සඳුනි දුව බඳිනවට. මොකද? අනේ අම්මේ ඔයා ඇත්තමද කියන්නේ? අනේ ඔව් පුතේ මට කවදාවත් මේ වගේ හොඳ ලේලියක් හම්බ වෙන්නේ නැහැ. ලොකු නෝනා අනේ ලොකු නෝනා. ලොකු නෝනා නෙවෙයි දුව. දැන් මං ඔයාගේ අම්මා. මට අම්මා කියලා කතා කරන්න දුවේ. මේ සඳුනි දැන් මං ඔයාගේ මස්සේ නෑ හොඳේ. මේ අයියේ එහෙනම් ඉතින් වෙදෙන්නේ ගමනේ ඉක්මනට. අනේ මේ යනවා යන්න විනු කරන්න නැතෝ. මල්ලි කියන කතාව ඇත්ත පුතේ. විනු නෙමෙයි. අපි දැන් ඉක්මනට වෙදෙන්නේ කරගන්න ඕනේ. ඉක්මනට මේ දේව මගේ ලේලි කරගෙන මගේ ගෙදරට ගෙවන්න ඕනේ.